Hi guys, ඔන්න අදත් මම තවත් වීඩියෝ එකකින් ඔයාලා ගෙදරට ආවා. ඉතින් අද මම ගෙනාවේ කුකින් වීඩියෝ එකක්. අද කුකින් වීඩියෝ එකේ එළවලු අඩුවෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න තමයි යන්නේ. එහෙනම් අපි යමු. ඉස්සෙල්ලා මම හදන භාජනයට පොල් තෙල් ටිකක් එකතු කරගත්තා. මේ තියෙන පොල් තෙල් ඊපස්සේ එක්ස්ට්‍රා කිහිපයකුත් එකතු කරගත්තා. මේක චුට්ටක් දිය වෙනකන් තියාගන්න ඕනේ. මේ තියෙන එක්ස්ට්‍රා ඊට පස්සේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් විතර මම එළවලු භාවිතා කරන්නේ. ඉතලාම මම සිදුරු පොඩියට කපලා එකතු කරගත්තා. ඊට පස්සේ එක්ස්ට්‍රා එක හොඳටම මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මොනවද කරන්නේ. ඊට පස්සේ ලුණු චූටියට කපලා එකතු කරගත්තා. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ බෝන්චි එකතු කරගත්තා. ඒකත් පොඩියට කපලා මේ ඔක්කොමත් එක මික්ස් කරනවා. ඊට පස්සේ ගෝවත් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මේකත් අනිත් එළවලුත් එක්ක මික්ස් කරගන්නවා. ඊට පස්සේ චිකන් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ලුණු එකතු කරාට පස්සේ බිත්තරෙත් එකතු කරගත්තා. ලුණු දැන් එකතු කරේ. අයියෝ අයියෝ. ඊට පස්සේ කෑලි මිරිස් එකතු කරගන්නවා. ඊට පස්සේ සෝයා සෝස් එකතු කරගන්නවා. ඊට පස්සේ බත්තුත් එකතු කරගන්නවා. බත් පොඩ හරි දාලා මික්ස් කරගන්න පුළුවන්. නැත්නම් ඔක්කොම දාලා මික්ස් කරගන්න පුළුවන්. මම නම් ඉතින් ඔක්කොම දාලා තමයි මික්ස් කරේ. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට කවලම් කරගන්න ඕනේ. හදපු චිලි පේස්ට් එකක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මික්ස් කරගන්නවා. ඊට පස්සේ ටොමැටෝ සෝස් ටිකක් අපි එකතු කරගන්නවා. පොඩ්ඩක් කලර් එකක් ගන්න. මෙච්චර විතර ප්‍රමාණයක් නැත්නම් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක් ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්නවා. මම මේ ටොමැටෝ සෝස් දානකොට සෝයා සෝස් චුට්ටකුත් දාගත්තා. චුට්ටක්. ඊට පස්සේ මේ ඔක්කොම මික්ස් කරගන්නවා. මික්ස් කරනවා කියන්නේ හදලා ඉවරයි.